අභ්‍යාසංග දෙක පාත්‍රයක් වෙන ගනුදෙනු දේවින්දගේ ව්‍යාපාරයට අදාළ වේ. ව්‍යාපාරයකට අදාළ තොරතුරු ටිකක් දීලා තියෙනවා 2025 1 ශේෂයන්. වත්කම් තියෙනවා මුදල් 8000යි, ලැබිය යුතු දේ 12000යි, තොගය 15000යි, වගකීම් දීලා තියෙනවා ගෙවිය යුතු බිල් 3000යි, ගෙවිය යුතු ණය හිමියන් 5000යි, ප්‍රාග්ධන ශේෂය 27000ක් දීලා තියෙනවා. ඊට පස්සේ කාල පරිච්ඡේදය තුල පළමු දින 10 සිද්ධ වෙච්ච ගනුදෙනු කීපයක් දීලා තියෙනවා. දීලා ගාන ඉල්ලන එක බලන්න. පහත වෙන ප්‍රශ්නවල පිළිතුරු සපයන්න. 2025 ජනවාරි 10 දිනට ව්‍යාපාරයේ මුළුවත්කම් වල වටිනාකම කොපමණද? 2025 ජනවාරි 10 දිනට ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ වටිනාකම 2025 ජනවාරි 10 පළමු දින 10න් පස්සේ ව්‍යාපාරයේ මුළුවත්කම් වල ගියාම මුළු ප්‍රාග්ධනයේ වටිනාකම අහනවා. ඊළඟට ඉහත කාල පරිච්ඡේදය සඳහා දේවින්ද ව්‍යාපාරයේ ලාභ වලම් ප්‍රකාශය සකස් කරනවා. ඉතින් මෙතන කාල පරිච්ඡේදයේ මුල ශේෂ ටිකක් දීලා ඊටස්සේ ගනුදෙනු ටිකක් දීලා කාල පරිච්ඡේදයේ අවසානයේ 2025 ජනවාරි 10 දිනට වත්කම් වල වටිනාකම සහ ප්‍රාග්ධනයේ වටිනාකම අහන්නේ. එතකොට මේ සමීකරණයට ගනුදෙනු ටික දැම්මම නම් 2025 ජනවාරි 10 දිනට ශේෂ ටික ගන්න පුළුවන්. අග ශේෂ. ඒ ශේෂවල එකතුව තමයි මෙතන ප්‍රශ්නේ අහන්නේ. සමීකරණය දාන විදිය බලන්න. සමීකරණයේ මුදල් ධන, ලැබිය යුතු දෑ ධන, තොගේ සමානයි, ගෙවිය යුතු බිල් ධන, ගෙවිය යුතු ණය හිමි ධන, ප්‍රාග්ධන. ආරම්භක ශේෂ ටික දාගන්න 1 මුදල් 8000ක් තියෙනවා. ලැබිය යුතු දෑ 12000ක් තියෙනවා. තොගේ 15000ක් තියෙනවා. ගෙවිය යුතු බිල් 3000යි, ගෙවිය යුතු ණය හිමි 5000යි, ප්‍රාග්ධනයේ 27000ක් තියෙනවා. පළවෙනි ගනුදෙනුව අයිතිකරු රුපියල් 5000ක මුදලක් ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 5000ක මුදලක් ප්‍රාග්ධනයේ විදියට යොදවනවා. ඒතර මුදල් වත්කම් වැඩි වෙනවා. අයිතිකරු විසින් යොදවන නිසා ප්‍රාග්ධනයේ වටිනාකම 5000කින් වැඩි වෙනවා. 2. සපයන ලද සේවාවන් වෙනුවෙන් 15000ක් ලැබුණි. සේවා ව්‍යාපාරයේ රුපියල් 15000ක මුදලක් සේවා ආදායම් විදියට ලැබුණා. ඉතින් මේ සමීකරණයේ ප්‍රාග්ධනය දාන්නේ ආදායම් දාන්නේ ප්‍රාග්ධන තීරුවට. ප්‍රාග්ධනයේ 15000ක් වැඩි වෙනවා. මුදලින් ලැබෙන නිසා මුදල් වත්කම් 15000කින් වැඩි වෙනවා. 3. රුපියල් 4500ක් වටිනා තොග ප්‍රයෝජනයට ගන්නා ලදී. තොග භාවිතා කළාම තොග වත්කම් අඩු වෙනවා. තොගේ ඍණ 4500යි. තොග මිලදී ගන්නකොට වත්කමක්, ඒක විකුණනකොට වියදමක්, පාවිච්චි කරනකොට වියදමක්. ඒ නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 4500ක්. 4. රුපියල් 1800ක වැටුප් වේතන ගෙවීම. වියදම් මුදලින් ගෙවලා මුදල් අඩු වෙනවා 1800ක්. වියදම් සහ ප්‍රාග්ධනය අඩු වෙනවා 1800ක්. 5. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 3000ක මුදලක් ලබා ගත්තේ. අයිතිකරුගේ මුදල් ගැනීමදී මුදල් වත්කම් අඩු වෙනවා 3000කින්. ගැනීම නිසා හිමිකම අඩු වෙනවා 3000කින්. 6. මාස 3කින් ආපසු ගෙවීමේ පොරොන්දුව මත භාණ්ඩ ගත්තා. ණයට තොග මිලදී අරගෙන තොගේ ධන 6000යි. එතන ගෙවිය යුතු ණය හිමි 6000කින් වැඩි වෙනවා. ගෙවිය යුතු ණය ප්‍රමාණය 6000යි. තොගය 6000ක් එකතු වෙනවා. 7. ප්‍රමාද පොලියද ඇතුළුව ගෙවිය යුතු බිල් වලින් අඩක් ගෙවා නිම කළා. ඉතින් මෙතන 1600ක් ගෙවලා තියෙනවා. ප්‍රමාද පොලිය ඇතුළුව සම්පූර්ණ ගෙවිය යුතු බිල් වල අගය. එතකොට මෙතන බලන්න මුල ගෙවිය යුතු බිල් 3000ක් තියෙනවා. ඒකෙන් භාගයක් පිය වෙනවා කියන්නේ 1500ක් පිය වෙනවා. එතකොට 1500ක ගෙවිය යුතු ප්‍රමාණය පියවන්න 1600ක් මුදලින් ගෙවලා. නේ. ගෙවිය යුතු බිල් 1500ක් අඩු වෙනවා. මුදල් ඔක්කොම 1600ක් ගෙවලා තිනවා. මුදල් වත්කම් 1600කින් අඩු වෙනවා. එතකොට මෙතන වැඩියෙන් තියෙන ටික පොලිය. ඒ ප්‍රමාණය ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. 8. 1400ක් ගෙවල් කුලී වලින් 1000ක් ගෙවා ඇත. ඒ කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණය වියදම් විදියට දානවා. එතකොට මෙතන ප්‍රාග්ධනයෙන් අඩුවෙන් සම්පූර්ණ කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණය 1400යි. 1000යි ගෙවලා තියෙන මුදල් වත්කම් 1000ක් අඩු වෙනවා. 1400ක් ගෙවල් කුලී වලින් 1000ක් ගෙවුවාම 400ක් උපචිත ගෙවල් කුලී එක වගකීමක්. ඒ ප්‍රමාණය ගෙවිය යුතු ණය හිමියන්ට එකතු වෙනවා. 4000.
ඊළඟ ගනුදෙනුව බලන්න. 9. සපයන ලද සේවාවන් වෙනුවෙන් 3000ක මුදලක් ලැබිය යුතුය. ඒ කාල පරිච්ඡේදයට අදාළ ආදායමක් නිසා ප්‍රාග්ධනයට එකතු වෙන සම්පූර්ණ 3000ක්. ඒකෙන් මුදලින් ලැබිලා නැහැ. ලැබිය යුතු දෑ වලට 3000ක් එකතු වෙනවා. මුදලින් ලැබෙනවා නම් මුදල් වලට එකතු වෙනවා. මුදලින් ලැබිලා නැති නිසා ලැබිය යුතු දෑ 3000ක් එකතු වෙනවා. 10. ණයගැතියන්ගෙන් 1000ක් බොල් ණය ලෙස කපාන්න ලදී. බොල් ණය කපා හරියාම ලැබිය යුතු දෑ අඩු වෙනවා. ලැබිය යුතු දෑ ඍණ 1000යි. බොල් ණය කියන්නේ වියදමක් නිසා ප්‍රාග්ධනයේ ඍණ 1000ක් වෙනවා. වර්ෂ අවසාන ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන ලදී. ඒකෙත් මුල ශේෂය 12000ක් තියෙනවා. 3000ක් එකතු වෙනවා 15000යි. 1000ක් අඩු වෙනවා 14000යි. ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න. ඒතර 1400 10%ක් 14000ට 10%ක් 1400යි. ලැබිය යුතු දෑ ණයගැති ශේෂය 1400ක් අඩු වෙනවා. ප්‍රාග්ධනයේ වටිනාකම 1400ක් අඩු වෙනවා. එතකොට අහන්නේ ප්‍රශ්නේ 2025 ජනවාරි 10 දිනට මුළුවත්කම් වල වටිනාකමයි 2025 ජනවාරි 10 දිනට ප්‍රාග්ධනයේ වටිනාකමයි. එතකොට මෙතන මේ වත්කම් තුනේ එක වටිනාකම අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ. මුදල් 2600යි ලැබිය යුතු දෑ 12600යි තොගය 16500ක් තියෙනවා. ඒතර සම්පූර්ණ වත්කම් වල වටිනාකම 49700යි. ඊළඟ ප්‍රශ්نين අහන්නේ 2025 ජනවාරි 10 දිනට ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ වටිනාකම. ඒතර සම්පූර්ණ ප්‍රාග්ධනයේ වටිනාකම 36800ක් තියෙනවා. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ඉහත කාලච්ඡේදය සඳහා දේවින්ද ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. සේවා සපයන ව්‍යාපාරයක්. ඒතර සේවා සපයන ව්‍යාපාරයකට අදාළව ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්න ඕනේ. ඒ ලාභ හෝ අලාභ ප්‍රකාශනය සාමාන්‍යයෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් කරන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක වර්ෂයක කාලයක් තුර උපයන ලාභය හෝ අලාභය ගණනය කිරීම. ව්‍යාපාරයේ කාර්යසාධනය මෙහෙයුම් ප්‍රතිඵලය එහෙම නැත්නම් කියනවා ලාභය අලාභය. වර්ෂයේ කාලයක් සඳහා සාමාන්‍යයෙන් ආදායම් වියදම් ටික සටහන් කරලා ලාභ හෝ අලාභ ප්‍රකාශනය සකස් කරනවා. එතකොට ඕක වෙනස් වෙනවා භාණ්ඩ විකුණන ව්‍යාපාරයක සහ සේවා සපයන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයේ විදියට. එතකොට මේ බාම් සේවා සපයන ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ආකෘතිය සේවා සපයන ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය උඩින්ම ව්‍යාපාරය කාල පරිච්ඡේදය 2025 3:31 කියන අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. සේවා සපයන ව්‍යාපාරයක් සහ උඩින් දාගන්න සේවා ආදායම් ටික, ඒ අදාළ ආදායම් ටික ඊළඟට ඒකෙන් අඩු කරනවා මෙහෙයුම් වියදම් ටික. ප්‍රධාන ආදායම ඊට අමතරව තියෙන වෙනත් ආදායම් තියෙනවා නම් ඒ ප්‍රමාණය ඊට පස්සේ වියදම් ටික අඩු කරන්න. මෙතන ආදායම් ටික එකතුවෙන් වියදම් ටික අඩු කළාම මෙහෙයුම් ලාභයේ සුද්ධ ලාභය එනවා. ඒතර බලන්න මෙතන ලාභ හෝ අලාභ ප්‍රකාශනය දේවින්දගේ ව්‍යාපාරය 2025 1/10 දිනෙන් අවසන් දින 10 සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එකින් එක බලන්න. අයිතිකරු විසින් රුපියල් 5000ක මුදලක් ප්‍රාග්ධන ලෙස ව්‍යාපාරයට යෙදවීම. එතන ආදායම් ප්‍රකාශන ගනුදෙනුවක් නෙමෙයි, ආදායම් වියදම් නෙමෙයිනේ. සපයන ලද සේවාවන් වෙනුවෙන් 15000ක් ලැබුණා. මෙතන සේවා ආදායම් 15000 ලැබිලා තියෙනවා. තව 15 ගනුදෙනුවක් තිබ්බා. සපයන ලද සේවාවන් වෙනුවෙන් රුපියල් 3000ක මුදලක් ලැබෙන්න තියෙනවා. සපයන ලද සේවාවන් වෙනුවෙන් 3000ක මුදලක් ලැබිය යුතුයි. රතන මුදලින් ලැබිච්ච ප්‍රමාණය 15000යි. තවදුරටත් ලැබෙන්න තියෙන ප්‍රමාණය 3000යි. සම්පූර්ණ සේවා ආදායම් ප්‍රමාණය 18000ක් තියෙනවා. 3 4500ක් වටනා තොග ප්‍රයෝජනයට ගන්නා ලදී. ඒතකොට භාවිතය කියන්නේ වියදමක්. ඒතකොට තොග පාවිච්චි කරපු ප්‍රමාණය වියදම් යටතට එනවා. 4 1800ක වැටුප් වේතන ගෙවීම. වැටුප් වේතන ගෙවීම වියදමක්. ඒක වියදම් කොටසට එනවා 1800ක්. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 3000ක මුදලක් ලබා ගත්තේ. අයිතිකරුගේ ගැනිලි
ආදායම් ප්‍රකාශයට එන්නේ නැහැ. මාස 3කින් ආපසු ගෙවීමේ පොරොන්දුව මත භාණ්ඩ ලබා ගත්තේය. තොග මිලදී ගන්නකොට වත්කමක්. ඒතකොට ඒක සේවා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයට එන්නේ නැහැ. මෙතන පාවිච්චි කරපු ප්‍රමාණය වියදම් විදිහට දැම්මා. ප්‍රමාද පොලියද ඇතුළුව ගෙවිය යුතු බිල්පත් වලින් අඩක් ගෙවා නිම කළා 1600. ඉතින් මෙතන 100ක් ආවනේ ප්‍රමාද පොලිය. මෙතන 3000න් භාගයක් ගෙවුව 1500යි. ඒක පියවන්නේ 1600ක් ගෙවන 100ක් පොලි. ඒ පොලි ප්‍රමාණය වියදම්. ප්‍රමාද පොලිය 100. 1400 ගෙවල් කුලී වලින් 1000ක් ගෙවා ඇත. සම්පූර්ණ කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණයේ වියදම් ගෙවල් කුලී 1400ක් එනවා. 9 එක ගත්තා. සපයන ලද සේවාවන් වෙනුවෙන් 3000ක මුදලක් ලැබිය යුතුයි. ඒ ලැබිය යුතු ප්‍රමාණය ආදායම් ප්‍රකාශය මෙතන එකතු කරලා දැම්මේ. නායකයන්ගෙන් 1000ක් බොල් නෑන් සකපාලා බොල් නෑන් ප්‍රමාණය වියදම්. වර්ෂ අවසාන නායකයන්ගෙන් අඩමාන ණය වෙන් කළා 1400ක් ඒක වියදම්. ඒතර ආදායම් ටික එකතුව 18000යි, වියදම් ටික එකතුව 10200යි. ආදායම් ටිකෙන් වියදම් ටික අඩු කළාම සුද්ධ ලාභය 7800ක් එනවා.